අයිබෝවන් අද අපි කතා කරන්නේ මට හම්බුණු තවත් රෝගියෙක් පිළිබඳව. මෙම රෝගියාව අවුරුදු 22ක අවිවාහක කාන්තාවක්. මෙයා පොළොන්නරු ප්‍රදේශයේ තමයි පදිංචි. දවස් කිහිපයක ඉඳලා මෙම කාන්තාවට උදරීය වේදනාව, වමනය, උණ ගතිය වගේ සුළු රෝග ලක්ෂණ තිබ්බා. නමුත් වමනය සහ උණ ගතිය වැඩි නිසා ඇය ළඟ පිහිටි පොළොන්නරු රෝහලට ඇතුළත් වුණා. මෙහිදී ඇයට ප්‍රතිජීවක ඖෂධ ලබා දුන්න අතර ඇගේ රෝගී තත්ත්වයේ සුවයක් තිබෙන්නේ නැහැ. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සිදු කරා. එහිදී ඔවුන්ට දැකගත හැකි වූයේ වම් පැත්ත ඩිම්බකෝෂය සහ ඒ ආශ්‍රිතව ඇති විශාල ගෙඩියක්. බොහෝ විට යම්කිසි කාන්තාවකට උණ, උදරයේ වේදනාව සහ ඩිම්බකෝෂයේ ගෙඩියක් එක විට පවතී නම් අප සැක කරන්නේ එම කාන්තාවට උදරයේ යම්කිසි ආසාදන තත්ත්වයක් නැත්නම් එම ගෙඩිය ආශ්‍රිතව යම්කිසි සැරව ගෙඩියක් වැනි රෝගී තත්ත්වයක් අපි මේට වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනවා pelvic abscess වැනි රෝගී තත්ත්වයක් ඇති බවයි. මගේ රෝගී තත්ත්වයේ අඩුවක් නොතිබූ නිසා ඔවුන් එම හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වී මා වෙත පැමිණියා. මෙහිදී අපි නැවත අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකට භාජනය කරා. එහිදී අපිට දැක්ගත හැකි වූයේ ඉතා විශාල ගෙඩියක් ඇයගේ වම් ඩිම්බකෝෂ ආශ්‍රිතව පවතින බවයි. බොහෝ වෛද්‍යවරු මෙවැනි අවස්ථාවල නිර්දේශ කරන්නේ සහ සාමාන්‍ය මතය වන්නේ විවෘත ශල්‍ය කර්මයක් මෙවැනි රෝගීන්ට සිදු කළ යුතු බවයි. නමුත් මෙහිදී අපි මෙම රෝගියා ලැපරොස්කෝපික් ශල්‍ය කර්මයක්, එසේත් නැතිනම් කැමරා ශල්‍ය කර්මයකට භාජනය කරා. විවෘත ශල්‍ය කර්මයකදී රෝගියාගේ උදරයේ සිරස් අතට කැපුමක් සිදු කරන අතර රෝගියාගේ උදරය විවෘත කර බොහෝ විට ඩිම්බකෝෂය සහ එම ආශ්‍රිතව පවතින ෆැලෝපියන් නාලය ඉවත් කිරීම සිදු කරනවා. නමුත් ලැපරොස්කෝපික් ශල්‍ය කර්මය ආශ්‍රිතව අපි එම ශල්‍ය කර්මය ඊටත් වඩා නිවැරදි ලෙස සිදු කර අතර ඩිම්බකෝෂ ආශ්‍රිත තිබූ සියලුම සැරව ඉවත් කර ඩිම්බකෝෂය නැවත සැකසූ අතර දින කිහිපයක් ඇතුළත රෝගියා ඉතාමත් නිරෝගී සුවයෙන් රෝහලෙන් පිටව ගියා. බොහෝ විට සමාජ මතය වන්නේ සංකීර්ණ ශල්‍ය කර්ම ලැපරොස්කෝපික් ශල්‍ය කර්ම ලෙස සිදු කළ නොහැකි යන්නයි. නමුත් එය එසේ නොවේ. අපට විවෘතව කළ හැකි සියලුම ශල්‍ය කර්ම ඉතා නිවැරදිව ඊටත් වඩා හොඳින් ලැපරොස්කෝපික් ශල්‍ය කර්ම ලෙස සිදු කළ හැකි. මෙය එවැනි අවස්ථාවකට ඉතාමත් හොඳ උදාහරණයක් ලෙස අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඔබගේ ශල්‍ය කර්මය කෙතරම් සංකීර්ණ වුණත් විවෘතව කළ හැකි සියලුම ශල්‍ය කර්ම ලැපරොස්කෝපික් ශල්‍ය කර්ම ලෙස සාර්ථකව සිදු කරන්න පුළුවන්.